සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මැජිකල් මූවිස් channel එකට. 2022 රිලීස් වුණු 20th Century Girl කියන කොරියන් මූවි එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. අපි කවුරුත් ආසාවෙන් නරඹපු අභීත දිනේ කතාමාලාවේ දොංගීගේ චරිතය රඟ දක්වපු ප්‍රධාන නිලියන් දෙදෙනාම මේ මූවි එකෙත් ප්‍රධාන චරිතය රඟ දක්වනවා. මේ කතාවේ තියෙන්නේ තමන්ගේ යාළුවගේ සතුට වෙනුවෙන් පුළුවන් උපරිම හැම දෙයක්ම කරන ගෑනු ළමෙක් ගැන. මෙයාට යාළුකමත් ආදරයත් අතරින් එකක් තෝරගන්න වුණොත් මෙයා මොනව කරයිද? ඒක දැනගන්න අපි කතාව බලමු. මූවි එක බලන්න කලින් ඔයාලට පොඩි රික්වෙස්ට් එකකුත් කරනවා. මගේ මේ channel එක subscribe කරලා ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාලා ඔයාලා අඳුරන තවත් අයට බලන්න share කරන ගමන් bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මූවි එක බලන්න යමු. මේ කතාව පටන් ගන්නකොටම පෙන්නන්නේ උදේ පාන්දරම මිනිස්සෙන් නැගිටලා එයාගේ කඩේ ඉස්සරහා අතුගගා ඉන්නකොට පෝස්ට්මන් එතනට ඇවිල්ලා එයාගේ සෝල් වල නැවතිලා ඉන්න දුවගේ නමට පාසලයක් තියෙනවා කියලා දෙනවා. ඉතින් මෙයා පාසලේ කඩලා බැලුවම පාසලේ ඇතුලේ තියෙන්නේ ජෝසප් කියලා කෙනෙක්ගෙන් එක්සිබිෂන් එකකට ලැබුණු ඉන්විටේෂන් කාඩ් එකකුයි ෆිල්ම් එකකුයි. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කතාවේ ප්‍රධාන චරිතේ නාබෝරව. මෙයා සෝල් වල ඩබින් ආටිස්ට් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. මෙයා වැඩ කර කර ඉන්නකොට මෙයාට කෝල් එකක් එනවා. ඒ මෙයාගේ තාත්තගෙන්. අර කලින් පාසල් එක බලපු පිරිමි කෙනා තමයි මෙයාගේ තාත්තා. මෙයාගේ තාත්තා මෙයාගෙන් අහනවා ඔයා ෆොරින කෙනෙක් ඩේට් කරන්න පටන් ගත්තද කියලා. මෙයාට මේ තාත්තා කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මෙයාගේ තාත්තා පාසල් එක එවපු කෙනා ගැන තමයි අහන්නේ. ඒත් මෙයා එයාව අඳුරන්නේ නැහැ. තාත්තා මෙයාගෙන් ගෙදර එන්නේ නැද්ද කියලා අහලා මෙයාත් එක්ක කතා කරලා ෆෝන් එක තිබ්බට පස්සේ තාත්තා මෙයාට අර පාසලේ පින්තූරයක් එවනවා. ඒ පින්තූර බැලුවට පස්සේ මෙයාට මෙයාගේ පොඩි කාලේ මතක් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙයා ඉස්කෝලේ යන කාලේ කතාව. මේ කියන්නේ 1999 දී මෙයාගේ ගමේදී වෙච්ච සිද්ධිය. මෙයාගේ හොඳම යාළුවාගේ නම යොන්දෝ. යොන්දෝ heart patient කෙනෙක්. එයාට heart surgery එකක් කරන්න ඇමරිකාවට යන්න වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මෙයා ඉන්නේ සිහින ලෝකෙක. මෙයා බෝරට කියනවා කෙනෙක් මගේ හදවත හොරකම් කරා කියලා. දවසක් මෙයා අම්මගේ කඩේට වෙලා ඉන්නකොට එතනට පිරිමි ළමෙක් එනවා. ඒ වෙලාව මෙයා බිමට වැටිලා මෙයාගේ අත තුවාල වෙනවා. ඒ පිරිමි ළමයා මෙයාගේ ළඟට ඇවිත් මෙයාගේ අතින් අල්ලනවා. මෙයා ඒ පිරිමි ළමයා දිහා බලලා එයාගේ යුනිෆෝම් එකේ නේම් ටැග් එක බැලුවම බෙක් හියොන්ජින් කියලා තමයි තියෙන්නේ. මෙයා නාබෝරට කියනවා ඒ පිරිමි ළමයාව කොහොම හරි හොයාගන්න ඕනි කියලා. නාබෝර හැබැයි ගණන් ගන්නේ නැහැ. නාබෝර කියනවා ඔයා මීට කලින් කී දෙනෙක්ට කැමති වුණාද කියලා. ඒ වුණත් යොන්දෝ නාබෝරට කියනවා මට ඊයරෑ නිින්ද ගියෙත් නෑ කොහොම හරි යාව හොයාගන්න ඕනි. එයා අපේ ඉස්කෝලේ යුනිෆෝම් එකම තමයි ඇඳලා හිටියේ කියලා. හැබැයි ඉතින් නාබෝරට ඕනේ කොහොම හරි යොන්දෝව heart surgery එක කරන්න ඇමරිකාවට යවන්න. අපි දෙන්නම ඊමේල් එකක් හදාගමු කියලා මේ දෙන්නම ඊමේල් දෙකක් හදාගන්නවා. නාබෝර මෙතනදී පොරොන්දු වෙනවා ඒ පිරිමි ළමයාගේ හැම විස්තරයක්ම හොයලා මෙයාට ඊමේල් කරනවා කියලා. යොන්දොත් මේ දෙයට කැමති වෙලා heart surgery එක කරන්න ඇමරිකාවට යනවා. යොන්දෝ ඇමරිකාවට ගියපු ගමන් මෙයාට මේල් දානවා. ඉතින් බෝරත් පොරොන්දු වෙච්ච විදියටම උදේ පාන්දරම නැගිටලා ඉස්කෝලේට යනවා. මෙයා උදේ කෑමවත් කන්නේ නැතුව ඉස්කෝලේට යන්න බස් එක අල්ලගන්න දුවනවා. කොහොම හරි බස් එක නවත්තගෙන මෙයා බස් එක ඇතුළට නැග ගමන් මෙයා විසික් වෙලා ගිහිල්ලා පිරිමි කෙනෙක්ගේ ඔඩොක්කුව උඩ ඉඳ වෙනවා. මෙයා බය වෙලා එකපාරටම නැගිට්ටම ඒ පිරිමි කෙනා මෙයාට ඒ සීට් එක දෙනවා. හැබැයි ඉතින් මෙයා ඉඳගත්ත ගමන් ඒ පිරිමි කෙනාගේ නේම් ටැග් එක බලලා සතුටු වෙනවා. මොකද යොන්දෝ කියපු බෙක් හියොන්ජින් තමා මේ ඉන්නේ. මෙයා ඉතින් හියොන්ජින්ගේ පස්සෙන්ම ඉස්කෝලේට යනවා. හැබැයි මෙයා ගැන විස්තර හොයාගන්නේ කොහොමද කියලා නම් බෝරට අදහසක් නැහැ. ඔය ඉස්කෝලේ ඉන්න යාළුවෝ දෙන්න මෙයාට අදහසක් දෙනවා. ඉන්ටර්වල් එකේ ඔක්කොම පිරිමි ළමයි කැන්ටිමට එනවා. අපි කැන්ටිමට යමු කියලා කියනවා. මෙයාලා තුන් දෙනා තැලිලා පොඩි වෙලා කොහොම හරි කෑම ටික අරගෙන කැන්ටින් එකට වෙලා කන ගමන් බෝරා යොන්ජින් දිහා තමයි බලාගෙන ඉන්නේ. යොන්ජින් එයාගේ යාළුවත් එක්ක එළියට වෙලා බීම් එකක් බීලා එතනින් ගියාට පස්සේ බෝරා එතනට ගිහිල්ලා එයාගේ උසම ඇන ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එයා බීපු බීම වර්ගේ, එයාගේ සපත්තු සයිස් එක, එයා සෙල්ලම් කරන්න ආස ස්පෝර්ට් එක, ඒ හැම දෙයක්ම මෙයා යොන්දට දැනගන්න පොතක ලියා ගන්නවා. බෙක් හියොන්ජින්ගේ හොඳම යාළුවා වොන්හෝ. ඉතින් මේ යාළුවා ගැනත් විස්තර මෙයා හොයාගෙන යොන්දට හැම දෙයක්ම මේල් එකකින් මෙයා කියනවා. කොහොම හරි එක දවසක් බෝර පන්තියට වෙලා ඉන්නකොට ග්‍රවුන්ඩ් එකේ හියොන්ජින් සෙල්ලම් කරනවා දකිනවා. හියොන්ජින් එකපාරම බිමට වැටිලා තුවාල වෙනවා දැක්කම බෝරා එකපාරටම කෑ ගහලා හිට ගන්නවා. මෙයා ඊට පස්සේ බොරු බඩේ අමාරුවක් හදාගෙන
සික් රූම් එකට යනවා. සික් රූම් එකට ගියාම ඩොක්ටර් බෙහෙත් පෙත්තක් දීලා ඔයා ඇඳට ගිහිල්ලා නිදාගෙන ඉන්න කියනවා. මෙයා ඉතින් හියොන්ජින් ඉන්න ඇඳට එහා පැත්තේ ඇඳට ගිහිල්ලා යුන්ජිනුයි වුන්හෝයි කතා කරන දේවල් මෙයා හොරෙන් අහගෙන ඉන්නවා. වුන්හෝ ඉස්කෝලේ තියෙන බ්‍රෝඩ්කාස්ටිං ක්ලබ් එකට ජොයින් වෙන්න ඕනේ කියලා කියනවා. යුන්ජිනුත් වුන්හෝ නිසා ඒකට එනවා කියලා කියනවා. මෙතනදී වුන්හෝට සැක හිතිලා කර්ටන් එක අරිනවා. හැබැයි ඉතින් බෝරා ටක් ගාලා ඇඳ යට හැංගෙනවා. බෝරා හරි සතුටින් ඉන්නේ. මොකද ඒ ඔඩිෂන් එකට මෙයාත් යන්න ලෑස්ති වෙන හින්දා. හැබැයි ඉතින් බෝරා ඔඩිෂන් එකට ගිහිල්ලා කරන්නේ නම් අනිත් අය පුදුම වෙන දෙයක්. එයා තයිකොන්ඩ වලට තියෙන දක්ෂතාවය පෙන්වන එක. මේ හැමතෙම බලන් ඉන්න බෙක්යොන්ජින් එයාගේ වාරය ආවම එයාගේ නම ඉල්ලාස් කරගන්නවා කියනවා. මේ ගෑල්ළමයට ඒ අවස්ථාව දෙන්න කියලා බෝරාව පෙන්නනවා. ඉතින් ඊට පස්සේ බෝරා නම් පොඩ්ඩක් දුකෙන් ඉන්නේ. මොකද බෝරට ඕන දේ උනේ නැති නිසා. හැබැයි ඉතින් මේ ක්ලබ් එකට යුන්ජින්ගේ යාළුවා වුන්හෝ නම් තේරිලා. මෙයාලා ක්ලබ් එකේ ඉන්නකොට ක්ලබ් එකේදී කියනවා පාර්ට්නර්ස්ලා බෙදා ගන්න කියලා. ඉතින් මෙයා වුන්හෝ දිහා තමයි බලන්නේ. මෙයා වුන්හෝ ළඟට ගිහිල්ලා පාර්ට්නර්ස්ලා වෙමුද කියලා ඇහුවම වුන්හොත් කැමති වෙනවා. මොන දේ වුණත් මේ බෝරා නම් යුන්ජින්ගේ පස්සෙන් යන එක නවත්තන්නෙම නැහැ. මෙයා යුන්ජින් දිහා ඈතින්දන් බලන් ඉන්නකොට එයාගේ අතේ පේජර් එකක් තියෙනවා දකිනවා. ඉතින් මෙයා එයා ඉන්න තැනට දුවලා ගිහිල්ලා කොහොම හරි මෙයාගේ ටෙලිෆෝන් නම්බරේ හොයාගෙන තමයි බලන්නේ. එයාගේ ටෙලිෆෝන් නම්බරේ මෙයා ගහන එක හොඳට බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් ටික වෙලාවක් යනකොට මැද්දට වුන්හෝ එනවා. මෙයාට අන්තිම නම්බර් ටික පේන්නේ නැතුව යනවා. ඒත් ඉතින් බෝරා කියන්නේ උත්සාහය අත්තරින් ළමෙක් නෙමෙයි. මෙයා රැට ෆෝන් බූත් එකට ගිහිල්ලා යොන්ජින්ගේ නම්බරේ හොයාගන්න ඕනේ නිසා ෆෝන් නම්බර්ස් තියෙන පොතක් අරගෙන ඒ අන්තිම නම්බර්ස් ටික ඉන් එක වෙනස් විදියට ගගහ ඒ හැම ෆෝන් නම්බරයකටම මෙයා කෝල් ගන්නවා. මෙයාගේ උත්සාහයන් හැම එකම අසාර්ථක වුණත් අන්තිම නම්බරේ නම් යොන්ජින්ගේ ගෙදර නම්බර එක. මෙයා බොරුවට තරංගයකට ප්‍රශ්න අහනවා වගේ ප්‍රශ්න අහන්න ගන්නවා. කොහොම හරි මේ හැම දෙයකටම කතා කරන පිරිමි ළමයා උත්තර දෙනවා. හැබැයි ඉතින් ටික වෙලාවක් යද්දි ඒ පිරිමි ළමයා මෙයාගේ නම කියනවා. මෙයා එකපාරටම බය වෙලා ෆෝන් එකක් දාලා දුවනවා. උදේ ඉස්කෝලේට වුන්හෝ ආවම වුන්හෝ බෝරගෙන් අහනවා ඔයා නේද ඊයේ කතා කරේ කියලා. ඒ කියන්නේ යුන්ජින්ට ගත්ත කෝල් එක වුන්හෝ තමයි ආන්සර් කරලා තියෙන්නේ. වුන්හෝ කෙලින්ම මෙයාගෙන් අහනවා ඔයාට යුන්ජින්ගේ පේජ් නම්බර එක ඕනේද කියලා. බෝරට ඕනේ වුණත් ඕනි කියලා කියන්න බැරි නිසා මට මොකටද එයාගේ පේජ් නම්බර එක කියලා කියනවා. ඉතින් බෝරත් ඔයා මොකටද හියුන්ජින් වගේ රඟපෑවේ කියලා වුන්හොට කියද්දි වුන්හෝ කියනවා මම කිව්වේ නෑනේ මම හියුන්ජින් කියලා. බෝරා මෙතනදී වුන්හොත් එක තරහෙන් ඉන්නකොට වුන්හෝ කියනවා මට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි. ඔයා මට මූවි එකක් ගෙනත් දුන්නොත්. ඔයාගේ පවුලේ අය මූවි රෙන්ට් කරනවා නේද කියලා. ඉතින් මෙයා රෑම ගිහිල්ලා කඩෙන් මූවි එකක් හොරකම් කරනවා. හැබැයි ඉතින් මේ මූවි එක ඉස්කෝලේ යන ළමයින්ට බලන්න සුදුසු නැති මූවි එකක්. හැබැයි ඉතින් උදෙන්ම මෙයාලගේ ක්ලාස් ටීචර් බෑග් චෙක් කරනවා. ළමයි ගෙනාපු එක එක දේවල් හවු වෙනකොට බෝරා ගෙනාපු මූවි එකත් සර්ට හම්බ වෙනවා. මෙයාලව පන්තියෙන් එළිය දනගස්සවලා තමන් ගෙනාපු බඩු උස්සගෙන ඉන්න කියනවා. ඉතින් මෙතනට වුන්හෝ ආවිල්ලා බෝරාගේ අතේ තියෙන මූවි එක අරගෙන යනවා. දැන් බෝරා නම් ගොඩක් තරහින් ඉන්නේ. මොකද වුන්හෝ නිසා එයාට දඬුවම් විඳින්න සිද්ධ වුණා. දවසක් මෙයා කඩේට වෙලා කකා ඉද්දි එතනට යොන්ජිනුයි වුන්හෝ එනවා. වුන්හෝ මෙතනදී බෝරට කියනවා මේ මගේ යාළුවා. මෙයාට ඩිස්කවුන්ට් මෙම්බර්ෂිප් එකක් ගන්න ඕනි කියලා. බෝරා එයාට ෆෝම් එක දුන්නම වුන්හෝ හියොන්ජින්ට කියනවා ඔයාගේ පේජ් නම්බර එක දැම්මොත් එහෙම මෙයාලගේ පළවෙනි මූවි එක ෆ්‍රී දෙන්න කියලා කියනවා. ඉතින් හියොන්ජින් එයාගේ පේජ් නම්බර එක ලියන එක බෝරා ඇස්පිය නොයලා බලන් ඉන්නවා. වුන්හෝ මෙයා දිහා බලලා hina වෙනවා. බෝරා පේජ් නම්බර එක යොන්දොට යවලා යොන්දෝ හරි ආසාවෙන් වොයිස් මැසේජ් එක අහන් ඉන්නවා. උදේ ඉස්කෝලේදී බෝරා අනවුන්ස්මන්ට් එකක් කරනවා ඉස්කෝලෙන් පස්සේ කට්ටියම ට්‍රිප් එකක් යමුද කියලා. ඉතින් මේ ට්‍රිප් එකට ඉස්කෝලේ ගොඩක් ළමයි සහභාගී වෙලා. යොන්ජිනුත් ඇවිල්ලා. වුන්හෝ කැමරාවෙන් බල ඉද්දි බෝරා යොන්ජින් දිහා බලාගෙන වුන්හෝගෙන් ගෑල් ළමෙක් ඉන්නවද කියලා අහනවා. වුන්හෝත් නැහැ කියලා කියනවා. බෝරා ඊට පස්සේ එයාගේ පොත අරන් ලියා ගන්න ගමන් ආසම මූවි එක අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන සබ්ජෙක්ට් එක වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. හැබැයි ඉතින් වුන්හෝ උත්තර කියාගෙන යද්දී බෝරට තේරෙනවා වුන්හෝ එයා කැමති දේවල් තමයි කියාගෙන යන්නේ කියලා. බෝරට කේන්ති ගිහිල්ලා වුන්හෝට එකක් ගහනවා. මෙතනදී වුන්හෝ එයාගේ කැමරාව ફોකස් කරලා දීලා ඒක පාවිච්චි කරන විදිය මෙයාට කියා දෙනවා. මෙහෙම කියා දීලා එයා හියොන්ජින් ගාවට යනවා. බෝරා කැමරාව හියොන්ජින්ගේ පැත්තට හරවලා හියොන්ජින් දිහා බලාගෙන ඉන්නකොට ඒකමම එතනට එන වුන්හෝවත් කැමරාවෙන් දකිනවා. ඊට පස්සේ ගේමින් සෙන්ටර් එක ළමයි ටිකක් සෙල්ලම් කර ඉන්නකොට එක ළමෙක් දුවලා ඇවිල්ලා කියනවා එළිය රණ්ඩුවක් යනවා කියලා. මේගොල්ලෝ ඔක්කොම ඒ රණ්ඩුව බලන්න දුවනවා.
මේ රණ්ඩුව සිද්ධ වෙන්නේ හියොන්ජිනුයි තවත් ඉස්කෝලේක ළමයෙකුයි එක්ක. ඒ ළමයා හියොන්ජින්ට ගහන්න හදනවා එයාගේ ගෑල් ළමයාව යාළු කරගන්න යනවා කියලා. ඒ ගෑල් ළමයා හියොන්ජින්ව බේරගන්න හදනකොට හියොන්ජින් ඒ ගෑල් ළමයාට කියනවා ඔයාට මීට වැඩිය හොඳ කොල්ලෙක් හොයාගන්න පුළුවන් කියලා. ඒකට කේන්ති ගන්න අර කොල්ලා බෝතලයක් අරගෙන මෙයාලට ගහන්නෙද්දිම බෝරා මැද්දට පැනලා එයාගේ අතට ගහනවා. එතකොටම වුන්හෝ මෙයාගේ අතින් ඇදගෙන දුවනකොට මෙයා හියොන්ජින්ව අතින් ඇදගෙන දුවනවා. මේ තුන්දෙනාම පුළුවන් තරම් හයියෙන් දුවනවා. කොහොම හරි පොලිසිය වාහනයක් දැකලා ඒ ළඟට ගිහිල්ලා මුකුත් නොවිච්ච ගානට මේ තුන්දෙනා ඉඳගෙන ඉන්නවා. අර පස්සෙන් ගහන්න පන්නගෙන එන ළමයි ටික පොලිසිය වාහනේ දැකලා බය වෙලා ආයි දුවනවා. මෙතනදී බෝර දකිනවා වුන්හෝ මෙයාගේ අතින් අල්ලන් ඉන්නවා. මෙයා එකපාරටම කලබල වෙලා නැගිටලා මේ දෙන්නට බනිනවා. ඒ වුණත් වුන්හෝ දකිනවා බෝරගේ කකුල තුවාල වෙලා තියෙනවා. බෝරා තාත්තත් එක්ක ඉස්පිරිතාලෙට ගිහිල්ලා කකුලට බෙහෙත් දාගන්නවා. තාත්තා මෙතනදී මෙයාට කියනවා මං ඔයාට තයිකොන්ඩෝ ඉගැන්නුවේ ඔයාව ආරක්ෂා කරගන්න. පිරිමි ළමයින්ගේ රණ්ඩු වලට පැටලෙන්න නෙමෙයි කියලා. මෙයාලා ගෙදර ගියාට පස්සේ අම්මට වෙච්ච සිද්ධිය කියන්න එපා කියලා තාත්තා කියනවා. අනිත් දවසේ ඉස්කෝලේ ඇරිලා මෙයා යාළුවෝ දෙන්නත් එක්ක එළියට වෙලා ඉන්නකොට හියුන්ජින් බයික් එකෙන් එතනට ඇවිත් බෝරට බයික් එකට නගින්න කියනවා. මෙයා බෝරවත් දාගෙන එක තැනකට එක්කන් යනවා. මෙතනදී හියුන්ජින් කියනවා මගේ වැරද්ද නිසායි ඔයාට තුවාලුනේ. ඒත් ඇයි ඔයා එහෙම කළේ කියලා. බෝරා හිතෙන් හිතනවා ඔයාට තුවාලුනොත් කෙනෙක් දුක් වෙනවා කියලා. හැබැයි ඉතින් මෙයාට කියන්න බැරි නිසා මෙයා කියනවා ඔයා මම නැත්තම් හොඳටම ගුටි කනවා කියලා. මට බ්‍රෝඩ්කාස්ටිං වලට යන්න තියෙනවා කියලා බෝරා කිව්වම හියුන්ජින් බයික් එක ස්ටාර්ට් කරන්න හැදුවත් බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ නිසා මෙයාලට බයික් එක ලොරි එක දාගෙන රෑ වෙලා තමයි එන්න වෙන්නේ. මෙයාලා කෑම කන්න බලාගෙන ඉන්නේ වුන්හෝ වැඩ කරන රෙස්ටුරන්ට් එකට. මෙයාලා කන වෙලාවේ යුන්ජින් බෝරට කියනවා අපි දෙන්න ඩේට් කරමු. ඔයා නියමයි කියලා. මේක අහලා බෝරට කන කෑම එකත් හිර වෙනවා. මෙතනදී බෝරා එයාගේ වැරදි කියනවා. මම ගොඩක් කෑම කනවා. මට ඔයාගේ කෑම එකත් එක්කම කන්න හිතෙනවා. මම කලාතුරකින් තමයි නාන්නේ. මගේ කොණ්ඩේ තෙල් වගේ. මම ගණන් වලට දුර්වලයි. මගේ තාත්තා හැමතිස්සෙම කියනවා මම යාළු වෙන බෝයිෆ්‍රෙන්ඩ් ගැන හිතද්දි තමයි දුක හිතෙන්නේ කියලා. මේ වගේ දේවල් කියලා බෝරා හියුන්ජින්ව අකමැති කරන්න හැදුවත් හියුන්ජින් නම් අකමැති වෙන පාටක් පේන්නේ නැහැ. ඒ නිසා බෝරා එකපාරටම නැගිටලා මං ගියොත් හොඳයි කියලා එතනින් දුවනවා. මෙයා එළියට ගියාම දකින්නවා මෙයාගේ බැන්ඩේජ් එක ගැරවිලා කියලා. මෙයා එළියේ ඉඳගෙන බැන්ඩේජ් එකට ගගහා ඉන්නකොට වුන්හෝ එතනට එනවා. වුන්හෝ මෙයාගේ ක්ලචර් එක අරන් ඇවිල්ලා. මෙයා මෙයාගේ බැන්ඩේජ් එක ගැට ගහන ගමන් කියනවා මං හිතුවේ ඔයා හියුන්ජින්ට කැමතියි කියලා. ඒත් බෝරා කියනවා මං එයාට කැමති නැහැ. මං එයා ගැන දැනගන්න කැමති වුණා විතරයි කියලා. වුන්හෝ කියනවා දැනගන්න කැමති වුණා කියන්නේ ඔයා කැමතියි කියන එකනේ කියලා. ඒ වුණත් බෝරාට කියාගන්න බැරුව ඉන්නේ මේ යොන්ද වෙනුවෙන් තමයි හියුන්ජින් ගැන හොයන්න කියලා. මෙයාට මේ හැමදේම යොන්දට මේල් කරන්න ඕන උනත් මෙයා ඒ එකක්වත් මේල් කරන්නේ නැහැ. ඊට පස්සේ පෙන්නනවා ළමයි ඔක්කොම ඉස්කෝලෙන් ගෙනියන ෆීල්ඩ් ට්‍රිප් එකට සහභාගී වෙනවා. මෙයාලා ෆොටෝස් ගගා හොඳට විනෝද වෙවි ඉන්න අතරතුර බෝරා දකිනවා එක මිනිහෙක් දේශීය බීම් එකක් විකුණනවා. බෝරා එක ගන්න ගියත් එයාට ඒක ගන්න සල්ලි මදි වෙනවා. ඉතුරු සල්ලි ටික හියුන්ජින් දෙනවා. හියුන්ජින් මෙයාගේ පස්සෙන් එන එක නතර කරන්නේ නැති නිසා මෙයා පැත්තකට ඇදගෙන ගිහිල්ලා හියුන්ජින්ට කියනවා මං වාට කැමති නැහැ කියලා. හියුන්ජින් ඒ කියන්නේ අපිට ඩේට් කරන්න බැරිද කියලා අහනකොට බෝරාට කේන්ති ගිහිල්ලා ඔයාගේ කන් දෙක ඇහෙන්නේ නැද්ද මං ආව කවදාකවත් ඩේට් කරන්නේ නැහැ කියලා කේන්තියෙන් කියනවා. මෙයාලා මේ රණ්ඩු වෙන එක ඈතින් ඉඳන් මුන්හො බලාගෙන ඉන්නවා. රෑට මෙයාලා නැවතිලා ඉන්න තැන මෙයාලගේ ක්ලාස් ටීචර් ඇවිල්ලා මෙයාලා නිදිද කියලා බලන්න චෙක් කරනවා. ළමයි ඔක්කොම නීති වගේ රඟපානවා. හැබැයි ටීචර් ගියාට පස්සේ මෙයාලා ඔක්කොම නැගිටලා එළිය හංගලා තියෙන සෝජු බෝතල් ටික ඔක්කොම ඇතුළට අරගෙන බොන්න පටන් ගන්නවා. මෙයාලා සෝජු බොන පළවෙනි වතාවේ ඉඳලා මෙයාලේ රහට කැමති නැහැ. බෝරගේ යාළුවෝ ටික බෝරගත් දේශීය බීම් බෝතලේ අරගෙන මේකට දාලා කවලම් කරලා බොන්න ගන්නවා. බෝරා ඒ කරපු දෙයට ටිකක්වත් කැමති නැති වුණත් අන්තිමේදී බෝරත් හොඳට බොනවා. උඩ තට්ටුවේ ඉන්න පිරිමි ළමයි ටිකක් මෙයාලගේ බැල්කනියේ තියෙන බෝතල් වගේක් ලණුවක් දාලා හොරෙන් ඇදලා ගන්නකොට මෙයාලා ඒක දැකලා ඒ ළමයින්ට බනිනවා. ඊට පස්සේ බෝරා ඒ ළමයිත් එක්ක රණ්ඩුවට යනවා කියලා එහා පැත්තේ කාමරේ දොරට තමයි ගිහිල්ලා ගහන්නේ. එහා පැත්තේ කාමරේ ඉන්නේ වුන්හෝ. මේ වෙලාවේ ටීචර් සද්ද ඇහිලා ළමයි ඔක්කොම හැංගෙනකොට වුන්හෝ මෙයාවත් ඇදගෙන කාමරේකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. උදෙන්ම බෝරව නැගිටවන්නේ මෙයාලගේ ක්ලාස් ටීචර් තමයි. ඊයේ බීපු නිසා ළමයි ඔක්කොම බීච් එකට කැඳවලා බීච් එකේ තියෙන කුණු අහුලන්න කියලා ටීචර් කෙනෙක් කියනවා. මේ වෙලාවේ බෝරට වුන්හෝ බීම බෝතලයක් ගෙනත් දෙනවා.
බෝර ගලක් උඩ ඉඳන් ඉන්න ගමන් වුන්හොදියා තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ඉතින් බෝර ළඟට හියුන්ජින් එනවා. හියුන්ජින් මෙයාව බලෙන් වුන්හො ළඟට ඇදන් ඇවිල්ලා අපි පින්තූරයක් ගමු කියලා කියනවා. මෙයාලා තුන්දෙනාම ඉඳලා පින්තූරයක් ගන්නවා. ගෙදරට ආවට පස්සේ මෙයා ඒ පින්තූරේ යොන්දට පෝස් කරනවා. බෝර හිතෙන් හිතනවා මට ඔයාට ආවට පස්සේ කියන්න දෙයක් තියෙනවා කියලා. අනිත් දවසේ ඉස්කෝලේදී බෝර අනවුන්ස්මන්ට් එකක් දෙනවා මේ පටන් ගන්න මෙයාලගේ නිවාඩු කාලේ අපි ලබන සෙමිස්ටර් එකේදී හම්බ වෙමු කියලා. බෝර නිවාඩු කාලේදී එයාගේ තාත්තගේ කඩේට වෙලා තමයි ඉන්නේ. ඒ වෙලාවේ වුන්හො මෙයාගේ කඩේ ඉස්සරහට ඇවිල්ලා මම හෙට ඉඳන් වැඩ කරන්නේ අතන අයිස්ක්‍රීම් කඩේ කියලා මෙයාගේ කඩේ ඉස්සරහා තියෙන අයිස්ක්‍රීම් කඩේ පෙන්නනවා. අපි පස්සේ හම්බ වෙමු කියලා වුන්හො මෙයාට අතවනාගෙන එතනින් යනවා. අනිත් දවසේ උදේ අයිස්ක්‍රීම් කඩේ ඕපනින් එක වෙලාවේ වුන්හො එළියේ ලීෆ්ලට් බෙදනකොට බෝර වුන්හො දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි බෝර රෑට එළියට වෙලා මල්ලිත් එක්ක බැඩ්මින්ටන් ගහනවා වගේ වුන්හො එනකම් බලාගෙන ඉන්නවා. වුන්හො මෙයාලගේ ළඟට ඇවිල්ලා කතා කරනකොට බෝරගේ අම්මා ගෙදර උඩ තට්ටුවේ ඉඳන් මොනවාද ඔයාලා කරන්න කියලා අහනවා. බෝර කියනවා අපි මේ එක්සර්සයිස් කරනවා කියලා. හැබැයි ඉතින් අම්මා මෙයාගේ බොරුව හවු කරලා දෙනවා. ඔයා කවදාකවත් රෑට එක්සර්සයිස් කරන්නේ නෑනේ කියනවා. එතකොටම බෝරගේ තාත්තා එනවා. බෝර ඇස් වලින් ඉඟි කරලා තාත්තට අම්මව අරගෙන යන්න කියනවා. තාත්තා වුන්හො දිහා බලලා ඕගොල්ලෝ යාළුවද? ඕගොල්ලෝ එන විනෝද වෙන්න කියලා අම්මව එතනින් ඇදගෙන යනවා. වුන්හො යා වැඩ කරන අයිස්ක්‍රීම් කඩෙන් අයිස්ක්‍රීම් ගෙනල්ලා. මෙයාලා තුන්දෙනාම එළියට වෙලා අයිස්ක්‍රීම් කනවා. හැබැයි බෝරා හිමීට මල්ලිට ලං වෙලා එයාට එතනින් යන්න කියලා කියනවා. ඒ කියපු ගමන්ම මල්ලි එතනින් යනවා. ඒ වුණත් වුන්හො කියනවා ඇයි යාට තව කන්න දුන්නේ නැත්තේ කියලා. බෝරා මෙයාට කියනවා ඔයාට ඉතින් මල්ලිලා නෑනේ. එයාලා හරි වදකාරයි කියලා. එතකොටම වුන්හො කියනවා මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට වයස අවුරුදු 5යි. මේ වෙලාවේ වුන්හොගේ මුහුණේ හිනාවක් වගේම පොඩි දුකකුත් අපිට පෙන්නනවා. ඊට පස්සේ වුන්හො මෙයාව තැනකට එක්කගෙන යනවා. බෝර යන ගමන් කොහෙටද යන්නේ කියලා අහනකොට වුන්හො කියනවා මම මෙතන පොඩි කාලේ ජීවත් වුණා. නිව්සීලන්ඩ් යන්න කලින්. බෝර පුදුමෙන් අහනවා ඔයා නිව්සීලන්ඩ් ගිහිල්ලා තියෙනවද කියලා. වුන්හො මෙයාගේ පවුල විස්තර කියනවා. මෙයාලා නිව්සීලන්ඩ් ගියාට පස්සේ මෙයාගේ අම්මයි තාත්තයි ඩිවෝස් වෙලා. මෙයා තාත්තත් එක්ක කොරියාවට ඇවිල්ලා. අම්මා මල්ලිත් එක්ක නිව්සීලන්ඩ් වල ඉන්නවා කියලා තමයි බෝරට කියන්නේ. මෙහිම කතා කර කර එනකොට බෝර ඒ වත්තේ තියෙන ප්ලම්ස් ගහක් දකිනවා. ඒ ගහේ ප්ලම්ස් ගෙඩි ගොඩක් පිරීලා තියෙනවා. මෙයා ඒ ප්ලම්ස් ගහ ළඟට ගිහිල්ලා ප්ලම්ස් ගෙඩි කඩාගෙන කනවා. මෙයා ගොඩක් ගෙඩි කාලා ගෙදර ගෙනියන්නත් ගෙඩි ටිකක් කඩාගෙන. බෝර මෙතනදි වුන්හොට කියනවා ඔයා නම් ගොඩක් වාසනාවන්තයි. ඔයා ගොඩක් දේවල් වලට දක්ෂයි කියලා. ඒ වුණත් වුන්හො විහිළු කරනවා ඔයත් ගොඩක් දේවල් වලට දක්ෂයිනි කියලා. හැබැයි ඒ ගමන්ම වුන්හො කියනවා ඔයාගේ කටහඬ ගොඩක් ලස්සනයි කියලා. වුන්හො මේ වෙලාවේ මෙයා දිහා බලාගෙන ඉඳලා මෙයාට කිස් එකක් දෙන්න ලං වෙනවා. හැබැයි ඉතින් එකපාරටම බෝරගේ ඔළුවට ප්ලම් ගෙඩියක් වැටෙනවා. ඊට පස්සේ වුන්හො බෝරව ගෙදරට ඇරලවන්න ගේ ගාවට වෙනකම්ම ඇවිදගෙන එනවා. ගේ ළඟට ආවට පස්සේ බෝර අහනවා අපි ෆිල්ම් එකක් බලන්න යන්නද කියලා. බෝර ඒත් වුන්හො දිහා බලලා ඕනේ නෑ කියලා ආයි හැරිලා ගෙදරට යන්න හදද්දිම වුන්හො බෝරගේ අතින් ඇදලා එකපාරටම කිස් එකක් දීලා අපි මේ සතියන්තේ යමු කියලා එයා එතනින් යනවා. බෝරට මේ උන දේ හිතාගන්න බැරි වෙනවා. බෝර මේ හැම දෙයක්ම යොන්දට මේල් කරන්න හදනවා. බෝර කියනවා ඔයා කිව්ව මතකද? ඔයාට රැට නිින්ද යන්නේ නෑ, කෑම රස නෑ, සින්දු අහද්දි දුක හිතෙනවා කියලා. හැබැයි ඉතින් මට එහෙම නෑ. මට රැට හොඳට නිින්ද යනවා, කෑම තවත් රසයි. ඒ වගේම සින්දු අහද්දි නටන්නත් හිතෙනවා. හැබැයි ඉතින් මේ ආදරේ නම් ඒක දැනෙන්නේ මේ විදිහට නම් මං හිතන්නේ මං ආදරේ කරනවා. ඒ කෙනාගේ නම තමයි කියලා නම නොගහ මෙයා යොන්දට මේල් එක ටයිප් කරනවා. අනිත් දවසේ බෝර හරි සතුටෙන් ඉන්නේ. එයා එක එක පිස්සු වැඩ කරනවා. එයා වුන්හො දිහා බලාගෙන ඉඳලා සතුටු වෙනවා. කැලෙන්ඩරේ දින මාක් කරලා නටනවා. ඒ වගේම වුන්හො බලන්න යන්න මෙයා ඇඳුමක් තෝරගන්න බැරුව පිස්සු නටනවා. පවුලේ අයට හිතාගන්න බෑ මෙයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. මෙයා වුන්හො බලන්න යන අතරතුරදී මෙයාට හියුන්ජින්ව හම්බ වෙනවා. හියුන්ජින් බලෙන්ම වගේ මෙයා වැදගෙන අයිස්ක්‍රීම් කඩේට යනවා. ඒ වුණත් මෙතනදී වුන්හො තරහින් වගේ හියුන්ජින් ළඟින් ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉඳන් ඉන්නකොට හියුන්ජින්ව තල්ලුත් කරනවා. බෝර මේ දෙන්න දිහා බලාගෙන අයිස්ක්‍රීම් කකා ඉන්නකොට ඉස්සරහ දොර ගාව යොන්දෝ ඉන්නවා දකිනවා. මේ දෙන්නම අඬාගෙන ඇවිත් බදා ගන්නවා. හියුන්ජිනි වුන්හොයි පුදුමෙන් වගේ මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා. බෝර යොන්දව මේ දෙන්නට හඳුන්වලා දෙනවා. බෝර යොන්දගේ සර්ජරිය සාර්ථකව කරලා කියලා දැනගත්තම ගොඩක් සතුටු වෙනවා. යොන්ද ගොඩක් සතුටින් ඉන්නවා හියුන්ජින්ව ආයි දැක්කා කියලා.
යොන්ද මෙතනදි කියනවා එයා ගොඩක් ලස්සනයි. අර විකාර අයිස්ක්‍රීම් යුනිෆෝම් එක ඇඳන් හිටියත් එයා ලස්සනයි කියලා. යොන්ද මෙයාගෙන් අහනවා එයා කවදින්දන්ද ඔතන වැඩ කරන්න ගත්තේ. බෝර පුදුමයෙන් වගේ කියනවා ඒ ඉන්නේ වුන්හෝ කියලා. හියුන්ජින් කියන්නේ අනිත් පිරිමි ළමයා කියලා. ඒත් යොන්ද කියන්නේ නෑ එයා තමයි හියුන්ජින් කියලා. යොන්ද එයාගේ බෑග් එක ඇදලා බෝර එයාට එව්ව පින්තූරය අරගෙන පෙන්නනවා මේ තමයි මං එදා කියපු හියුන්ජින් කියලා. එයා වුන්හෝගේ මූණට තමයි හાર્ට් එකක් ඇඳලා තියෙන්නේ. යොන්දෝ වුන්හොට තමයි හියුන්ජින් කියලා කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. යොන්ද මෙතනදී hina වෙවි කියනවා ඔයා වැරදි කෙනා පස්සෙන් ගියා කියලා නම් කියන්න එපා කියලා. යොන්දට කිසි ගාණක් නැති වුණත් බෝරා නම් දුකෙන් ඉන්නේ. කලින් වගේ නෙමේ. බෝරා වුන්හෝ වැඩ කරන දිහත් දුකෙන් බලාගෙන ඉන්නේ. බෝරා යොන්දෝගේ ගෙදරට යනවා. යොන්දට මේ වෙච්ච දේවල් කිසි ගාණක් නැතුව සතුටින් ඉන්නේ. මොකද හියුන්ජිනි වුන්හෝයි යාළුවෝ නිසා. ඒ වුණත් බෝරා මේ හැම දෙයක්ම කියන්න උත්සාහ කරත් යොන්දෝගේ සර්ජරි එක කරලා තියෙන මැහුම් පාරවල් දැකලා මෙයා ඒ කිසි දෙයක් කියන්නේ නැහැ. මෙයා ගෙදර ගිහිල්ලා යොන්දෝගේ මේල් එක ඕපන් කරලා බලනවා. මෙයා එතකොට තමයි දකින්නේ යොන්දෝ මෙයා අන්තිමට යවපු මේල් එක කියවලා නැහැ කියලා. මෙයා ඒ මේල් එක ඩිලීට් කරන්න හදනවා. අර බෝරා කිව්වා වගේ මූවි එකක් බලන්න වුන්හෝ තියටර් එක ඉස්සරහට ඇවිල්ලා බෝරා එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් බෝරා නෙමෙයි එතනට එන්නේ. යොන්දෝ තමයි එතනට එන්නේ. යොන්ද මෙතනදි කියනවා බෝරා යාට එන්න වෙන්නේ නැහැ කියලා මාව එව්වා කියලා. බෝරා හියුන්ජින්වත් එක්කගෙන මිදි ෆාම් එකකට ගිහිල්ලා. බෝරා මිදි කපන එක විනෝදයි කිව්වත් හියුන්ජින්ට නම් මේ වැඩේ ටිකක් කම්මැලි. ඒත් බෝරා මේ හදන්නේ වුන්හෝ මග ඇරලා යොන්දට යත් එක්ක යාළු වෙන්න ඉඩ දෙන්න. හැබැයි යොන්ද වැරදියට හිතාගෙන ඉන්නවා. යොන්ද හිතාගෙන ඉන්නවා බෝරා හියුන්ජින්ට කැමතියි කියලා. යොන්ද ගොඩක් සතුටින් ඉන්නවා එයාට වුන්හොත් එක්ක කාලය ගත කරන්න හම්බුණා කියලා. යොන්ද බෝරගෙන් අහනවා වුන්හෝ ගැන තව විස්තර දන්නේ නැද්ද කියලා. ඒත් බෝරා මම දන්නේ නැහැ කියලා මග අරින්න හදනවා. මේ අතරතුර බෝරාගේ පේජ් එකට පණිවිඩයක් එනවා. බෝරා එක බලලා චෙක් කරන්න ගෙදර ෆෝන් එකෙන් ඒ නම්බරයට ගහලා බැලුවම ඒ වුන්හෝගෙන් තමයි පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. යොන්ද එතනට එනවත් එක්කම බෝරා කලබල වෙලා ෆෝන් එක තියලා මේක වැරදි නම්බරයක් කියලා කියනවා. ඒත් බෝරා රෑ ඇහැරිලා ෆෝන් බූත් එකට ගිහිල්ලා වුන්හොට කෝල් එකක් ගන්නවා. වුන්හෝ ෆෝන් එක ආන්සර් කරපු ගමන් අහනවා ඔයා ඇයි මෙච්චර වෙලා ගත්තේ කියලා. බෝරා ඒ ප්‍රශ්නේ මග අරින්න හදනකොට වුන්හෝ අහනවා ඔයා ෆෝන් බූත් එකේද ඉන්නේ කියලා. එහෙනම් 10ට ගනින්නකෝ කියලා මෙයා බෝරට කියනවා. බෝරා 10ට ගනින ගමන් වටපිට බලනවා. ටික වෙලාවකින් බෝරා දකිනවා වුන්හෝ එතනට ඇවිල්ලා ඉන්නවා. වුන්හෝ මෙයාට ෆෝන් එකක් ගෙනත් දීලා කියනවා මේකට කෝල් කරන්න කියලා. ඔයාගේ යාළුවට කියලා වැඩ කරව ගන්න එපා කියලා එයා කියනවා. වුන්හෝ ගොඩක් සතුටින් හිටියත් බෝරා මෙතනදි කියනවා මම අද ආවේ නැත්තේ හේතුවක් ඇතුව කියලා. මට ඔයා ගැන කිසිම හැඟීමක් නැහැ. ඔයා වැරදියට වටහාගෙන ඉන්නේ කියලා බෝරා ෆෝන් එක ආපහු වුන්හොට දෙනවා. මෙහෙම කියලා බෝරා මෙතනින් යනවා. වුන්හෝ ගොඩක් දුකින් වැස්සේ තෙමි ඇවිදගෙන යනවා. මෙහෙම ඇවිදගෙන යන ගමන් වුන්හෝ එයාගේ අතේ තියෙන ලියුමක් බලනවා. එයා ඒ ලියුම ලියලා තියෙන්නේ බෝරට. මෙයාට බෝරාගේ මූණ දිහා බලාගෙන කියන්න බැරි දෙයක් මෙයා ලියුමක ලියලා බෝරට කියන්න හදලා තියෙන්නේ. මෙයා මේ ලියුම ලියලා තියෙන දේ අපිට කියනවා. ඇත්තටම වුන්හෝ නාබෝරට කැමති වෙලා තියෙන්නේ මෙයා මේ නගරයට ආපු මුල්ම දවසේ. ඒ වුන්හෝ බෝරාගේ තාත්තා කඩේට ඇවිල්ලා ෆිල්ම් එකක් ගන්න හදනකොට එතන වැඩිහිටියන්ට පමණක් තියෙන ෆිල්ම් එකක් බෝරා හොරකම් කරගෙන දුවන වෙලාවේ. වුන්හෝ ඒ ලියුමේ ලියලා තියෙනවා ඔයා නිසා මට කලාතුරකින් hina වෙන්න පුළුවන් වුණා කියලා. වුන්හෝ ඒ දවස්වල ඇඳලා තියෙන්නේ බෙක්යුන්ජින්ගේ යුනිෆෝම් එක. ඒ නිසා තමයි යොන්ද රැවටිලා තියෙන්නේ. වුන්හෝ ලියුමේ ලියලා තියෙනවා ඔයා කරපු හැම වැඩක් නිසාම මට hina වෙන්න පුළුවන් වුණා කියලා. බෝරා බස් එකට දුවන් එද්දි, සික් රූම් එකේ ඇඳ යටට වෙලා හැංගිලා ඉද්දි, බ්‍රෝඩ්කාස්ටිං ක්ලබ් එකට තේරිලා පළවෙනි දවසේ බෝරා එද්දි, බෝරා යුන්ජින්ගේ ෆෝන් නම්බරේ හොයාගන්න කෝල් කරපු දවසෙත් වුන්හෝ තමයි ෆෝන් එක ආන්සර් කරලා තියෙන්නේ කියලා පෙන්නනවා. වුන්හෝ ලියුමේ ලියලා තියෙනවා හැබැයි ඔයා හැමතිස්සෙම යුන්ජින් ගැන තමයි උනන්දුවෙන් හිටියේ. මට ඒ වෙලාවට ඉරිසියයි කියලා. මම දන්නේ නැහැ ඔයාට තේරුණාද කියලා මට දැනෙච්ච විදිය. එදා ට්‍රිප් එක ගියපු දවසේ රෑ මේ දෙන්න හැංගිලා ඉද්දි බෝරා කියලා තියෙනවා මං ඔයාට ගොඩක් කැමතියි කියලා. ඉතින් වුන්හෝ ඒ ගැනත් ලියුමේ ලියලා තියෙනවා. ඔයා බෙක්යුන්ජින් කියලා හිතලා රැවටිලා මට කැමතියි කිව්වද? නැත්තම් ඇත්තටම මට කැමතියි කිව්වද කියලා වුන්හෝ දැනගන්න හදලා තියෙනවා. වුන්හෝ කියනවා ඒත් මට ඒක ඔයාගෙන් කෙලින්ම අහන්න බෑ. මට මගේ හිත රිද්ද ගන්න බෑ කියලා. ඒත් දැන් මන් දන්නවා ඔයා මට කැමතියි කියලා. හැබැයි මට නිව්සීලන්ඩ් යන්න වෙලා තියෙනවා. හැබැයි මම පොරොන්දු වෙනවා මම ඉක්මනටම එනවා කියලා. මං වාට කැමතියි නාබෝරා කියලා මෙයා ලියුමේ ලියලා එදා ෆිල්ම් එක බලන්න ආපු වෙලාවේ ලියුම දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යොන්දෝ ආපු නිසා ඒක දෙන්න බැරි වෙලා. මෙයා ඒ ලියුම බිමට වට්ටලා මෙයා එතනින් යනවා.
අනිත් දවසේ උදේ යොන්දොයි බෝරයි ඉස්කෝලට එනකොට හියුන්ජින්වයි වුන්හොයි දකිනවා. යොන්ද බලෙන්ම වගේ වුන්හොත් එක්ක ගිහිලා කතා කරනවා. බෝර හැමතැනකම වගේ වුන්හෝ මග ඇරලා ඉන්න බලන්නේ. හැබැයි බ්‍රෝඩ්කාස්ටිං ක්ලබ් එකේදී මේ දෙන්නා පාර්ට්නර්ස්ලා කරලා තියෙන නිසා මේ දෙන්නට එකතු වෙලා වීඩියෝ එකක් හදන්න සිද්ධ වෙනවා. මේ දෙන්න එකතු වෙලා වීඩියෝ එක හදනවා. හැබැයි මේ දෙන්න වචනයක්වත් කතා කරන්නේ යොන්ද මේ දෙන්න ළඟට ඇවිල්ලා ඕගොල්ලන්ගේ වැඩේ ඉවරද කියලා ඇහුවම වුන්හෝ කියනවා නැහැ එඩිට් කරන්න තියෙනවා. මෙහි එඩිට් කරන මැෂින් එක ගොඩක් පරණයි කියලා කියනවා. යොන්ද එතකොටම කියනවා මම දන්න තැනක් තියෙනවා. එතනට අපි යමුද කියලා. ඉතින් මේ හතර දෙනාම දවසක් දාගෙන බස් එකේ යනවා. මෙහෙම ගිහිල්ලා එඩිටින් වැඩේ කරලා ඉවරුණායින් පස්සේ යොන්ද බෝරට කියනවා මට අද වුන්හොත් එක්ක ඩේට් එකක් යන්න ඕනි කියලා. ඔයා මට එයත් එක්ක ඉන්න වෙලාව අරන් දෙනවද කියලා බෝරගෙන් උදව් ඉල්ලනවා. මේගොල්ල පාක් එකකට ගිහිල්ලා විනෝද වෙනවා. බෝරා හියුන්ජින් එක්ක එකතු වෙලා යොන්දගෙන් ඈත් වෙලා ඉන්නේ. එයාට වුන්හොත් එක්ක කාලය ගත කරන්න ඉඩ දෙනවා. හැබැයි ඉතින් වුන්හෝ බෝරා දිහාමයි බලාගෙන ඉන්නේ. මෙතන තියෙන රෝලර් කෝස්ටර් වල යොන්දට යන්න බෑ. ඒ නිසා බෝරා ඒව වළක්වලා ඉන්න හැදුවත් යොන්දෝ කියනවා ඔයා ආසයිනේ රෝලර් කෝස්ටර් වල යන්න. ඒ හින්දා හියුන්ජින් එක්ක යන්න කියලා. මම වුන්හොත් එක්ක ඉන්නම් කියලා මෙයා වුන්හොත් එක්ක තැනකට වෙලා ඉඳන් ඉන්නවා. ඒත් මෙතනදි වුන්හෝ යොන්දොට කියනවා මට සමා වෙන්න. මටත් රෝලර් කෝස්ටර් එක පදින්න ඕනි කියලා. වුන්හෝ රෝලර් කෝස්ටර් එක ගාවට දුවගෙන ඇවිල්ලා හියුන්ජින්ට කියනවා මට යන්න ඕනි කියලා. හියුන්ජින් යොන්ද ගාවට ඇවිත් කියනවා වුන්හොට බෝරත් එක්ක කාලය ගත කරන්න ඕනි කියලා. වුන්හොට අවුලක් වෙන එකක් නෑ නේද කියලා අහනවා. යොන්ද ඇයි ඒ කියලා ඇහුවම වුන්හෝ උස තැන් වලට බයයි කියලා හියුන්ජින් කියනවා. යොන්දෝ අහනවා ඇයි එහෙනම් යා ගියේ කියලා. හියුන්ජින් කියනවා ඒ දෙන්නට දෙන්න කැමතියි කියලා. මේ අතරතුර රෝලර් කෝස්ටර් එක උඩට යන්න වුන්හෝ බයෙන් ඉන්නේ. බෝරහන ඔයා බය නම් ඇයි නැග්ගි කියලා. වුන්හෝගේ උත්තරය වෙන්නේ මට ඔයත් එක්ක ඉන්න ඕනේ නිසා කියලා. වුන්හෝ බෝරගේ අතින් අල්ලගෙන රෝලර් කෝස්ටර් එක පල්ලෙහාට යනවත් එක්කම නා බෝර මං වාට කැමතියි කියලා කෑ ගහනවා. මේ දෙන්න පල්ලෙහාට ආවට පස්සේ වුන්හෝ කියනවා දැන් ඔයා දන්නවනේ මං යන්න කලින් ඔයාට කැමතියි කියලා. බෝර ඔයා කොහෙද යන්නේ කියලා ඇහුවම වුන්හෝ කියනවා මට නිව්සීලන්ඩ් යන්න වෙනවා කියලා. ඒත් බෝර කියන්නේ ඒක නියමයිනි කියලා. ඉතින් වුන්හෝ ගොඩක් දුකෙන් ඔයා එහෙමද හිතන්නේ කියලා අහනවා. ඉතින් බෝර කියනවා ඔයාට වගේ මල්ලිත් එක්ක කාලය ගත කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් වුන්හෝ කියනවා මං හිතුවා ඔයා දුක් වෙයි කියලා. හැමදේටම ස්තුතියි නා බෝර කියලා වුන්හෝ මෙයාට කියනවා. රෑ වෙලා යොන්දොයි බෝරයි ගෙදරට එද්දි යොන්ද පාරේ නතර වෙලා අහනවා ඔයා වුන්හොට කැමති නේද කියලා. යොන්දෝ අහනවා අයියෝ මට ඒක කිව්වේ නැති කියලා. ඒත් බෝර කියනවා ඔයා නැති වෙලාවේ තමයි මං එහෙම කැමැත්තෙන් හිටියේ. ඒත් දැන් එහෙම නෑ. ඒක ඉවරයි කියලා. යොන්ද මෙතනදී අඬනවා ඔයා මට හැම දෙයක්ම හැංගුවා නේද කියලා. ඒත් බෝර කියනවා ආදරයක් නිසා මට මගේ යාළුකම නැති කරගන්න ඕනේ නෑ කියලා. යොන්ද මෙතනදී අඬ කියනවා මං උන්නොට කැමති වුණත් ඔයා යාට කැමතියි කියලා කිව්වා නම් මං එයාව අතාරිනවා කියලා. මට ඔයා තමයි ගොඩක්ම වටින්නේ. මං දන්නවා හැමතිස්සෙම ඔයා මං ගැන හිතන්නේ මට සනීප නැති නිසා. මට ඕනේ යාළුවෙක්. නර්ස් කෙනෙක් නෙමෙයි කියලා යොන්දෝ එතනින් අඬ යනවා. මේ අතරතුර මුන්නට කෝල් එකක් එනවා. එයාගේ තාත්තගේ. එයාගේ තාත්තා කියනවා ලබන සතිය ඔයා යන්න ඉන්න හින්දා දැම්මම බෑග් පැක් කරගන්න කියලා. ඔයා අම්මත් එක්ක ඉඳලා මල්ලිව හොඳට බලාගන්න කියලා තාත්තා ෆෝන් එක කට් කරනවා. බෝර යොන්දෝගේ ගෙදරට කෝල් කරාම යොන්දෝගේ අම්මා තමයි කතා කරන්නේ. යොන්දෝගේ අම්මා අහනවා ඔය දෙන්න රණ්ඩු වුණාද කියලා. බෝර එහෙම දෙයක් නෑ කියලා ෆෝන් එක තියෙනවා. මේ වෙලාවේ යොන්දෝ එයාගේ මේල් එක ඕපන් කරනවා. යොන්දෝ එයාගේ මේල් එකේ ඩිලීට් කරපු මැසේජස් වලට ගිහිල්ලා බැලුවම දකිනවා බෝර එවපු මේල් එක. ඒ මේල් එකේ බෝර හැම දෙයක්ම කියලා තියෙනවා. එයා වුන්හොට කැමතියි කියලා. හැබැයි අමතක කරන්න එපා ඔයා තමයි මගේ හදවතේ පළවෙනියෙන්ම ඉන්නේ කියලා යොන්දොට මෙයා මේල් එකෙන් කියලා තියෙනවා. යොන්දෝ උදෙන්ම ඉස්කෝලේ ගිහිල්ලා වුන්හව හම්බ වෙනවා. යොන්දෝ මෙතනදී කියනවා මම ඔයාට ඇත්තටම කැමති වෙලා හිටියේ. බෝරත් ඔයාට කැමතියි. හැබැයි යා මං හින්දා ඔයාට කැමති නෑ කියලා බොරු කිව්වා. එයා ඒ වගේ ගෑල් ළමයි. එයාට මුළු පීස් එකක්ම කන්න පුළුවන්. හැබැයි මං වෙනුවෙන් කෑලි කීපයක් කාලා බඩ පිරනා වගේ ඉවසගෙන ඉන්නවා. ඒත් එයාට පීස් එකකින් ඇහැ අහකට ගන්න බෑ. එක දවසක් පික්නික් එකකදී ගෙම්බෙක් දැකලා මට කලන්ති දැම්මා. බෝර මාවත් උස්සගෙන කන්ද පල්ලෙහාටම ආවා. එතකොට එයාට වයස 12යි. මං දන්නවා එයාට මාව බරයි කියලා. හැබැයි ආයේ කිසි දෙයක් ගණන් ගන්න නැතුව මං හොඳින් කියලා කිව්වා. ඒ වුණත් මං දන්නවා එයාට ගොඩක් මහන්සියි කියලා. වුන්හෝ ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා කල්පනා කර ඉඳලා එකපාරට එළියට දුවනවා. ඒ අතරතුර බෝර ගෙදර එද්දී බෝර දකිනවා එයාගේ ගේ ළඟ සෙනග පිරීලා ඉන්නවා. බෝර ළඟට ගිහිල්ලා බැලුවම දැනගන්නවා එයාගේ මල්ලිට තුවාල වෙලා කියලා. බෝරයි බෝරගේ අම්මයි තාත්තයි ඉස්පිරිතාලට යනවා මල්ලිව බලන්න. මේ අතරේ වුන්හෝ දුවගෙන එනවා බෝරගේ ගේ ගාවට. වුන්හෝ ෆෝන් බූත් එකකට ගිහිල්ලා බෝරට වොයිස් මැසේජ් එකක් තියෙනවා මං වාගේ ගේ ගාව ඉන්නේ. මං හෙට යනවා. මට ඔව හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් මේ මැසේජ් එක බෝරගේ පේජ් එකට වැටුණත් බෝරට ඒක බලන්න වෙන්නේ නැහැ ඉස්පිරිතාලේ ඉන්න නිසා.
බෝර ගෙදර යන්නේ නැතුව අම්මයි තාත්තයි එක්ක ඉස්පිරිතාලේ නතර වෙනවා. එයාගේ මල්ලි නැගිට්ටම එයා නෑ කියලා දුක් වෙයි කියලා එයා තාත්තට කියනවා. ඒත් මේ අතරේ වුන්හෝ ගේ ළඟට වෙලා රෑ ඉඳන් එළි වෙනකම්ම බලාගෙන ඉන්නවා. බෝර උදේ ඉස්කෝලේට එනවා. මෙයා ඒ වෙලාවේ යොන්දව දැක්කත් යොන්ද දිහා බලලා එයාව පාස් කරගෙන යනවා. යොන්ද මෙයාගේ පිටිපස්සෙන් ක්ලාස් එකට එන ගමන් එයාව කලන්තේ දාලා වැටෙනවා. බෝර ගොඩක් කලබල වෙලා මෙයාව උස්සගෙන කරේ තියාගෙන යනවා. මගත් යනකොට මෝඩ බෝරා මාව බිමින් තියන්න මං හොඳින් කියලා යොන්ද කියනවා. මෙයා බිමට පැස්සුවට පස්සේ යොන්ද කියනවා රංගපාන එක නම් මාර අමාරුයි. ඔයාට මතක නැද්ද මගේ හાર્ට් සර්ජරි එක සාර්ථක වුණා කියලා? ඔයාට එහෙම වුන්හොට යන්න දෙන්න බෑ. හියුන්ජින් එළියේ ඉන්නවා. ඉක්මනට යන්න කියලා කියනවා. මෙයා හියුන්ජින් ගාවට දුවගෙන ආවම හියුන්ජින් hina වෙලා කියනවා එතකොට මම නේද රියදුරා කියලා. මේ දෙන්න පුළුවන් තරම් ඉක්මනට බයික් එකෙන් ස්ටේෂන් එක ගාවට යනවා. ස්ටේෂන් එකට ගිහිල්ලා බෝර වුන්හව හොයනවා. එතකොට බෝර දකිනවා වුන්හව ඈත ඉන්නවා. මෙයා වුන්හොට කතා කළත් වුන්හොට ඇහෙන්නේ නැති නිසා මෙයා පුළුවන් තරම් ඉක්මනින් වුන්හව ගාවට දුවලා යනවා. වුන්හව ගාවට ගිහිල්ලා මෙයා වුන්හවගේ නම කියලා කෑ ගහනවා. වුන්හව මෙයාව දකිනවා. මෙයා වුන්හව ගාවට ගිහිල්ලා කියනවා මට සමා වෙන්න කියලා. වුන්හව අහනවා මොකටද කියලා. බෝර කියනවා එදා මම මූවි එක බලන්න ආවෙත් නැහැ. ඒකට හේතුව කිව්වෙත් නැහැ. වීඩියෝ එක ෂූට් කරන වෙලාවෙත් බිසී වගේ හිටියා. කලින් දවසේ මම ප්ලම්ස් ගොඩකුත් කෑවා. ඒවට සමා වෙන්න. මට ඇත්තටම දුක හිතුණා. එදා ඔයා නිව්සීලන්ත යනවා කිව්වම. හැබැයි මං ඒකට කමක් නෑ වගේ රඟපෑවා. ඒත් ඇත්තටම මට එහෙම නෙමෙයි දැනුනේ. මං බොරු කිව්වා ඔයාට කැමති නැහැ කියලා. මට සමා වෙන්න කියලා මෙයා අඬනවා. මෙතනදී වුන්හෝ hina වෙනවා. බෝර අහනවා මං කරපු විහිළුව මොකද්ද කියලා. වුන්හෝ hina වෙලා කියනවා ඔයා මොකටද ඔච්චර සමාව ඉල්ලන්නේ? කෙලින්ම කිව්වනම් ඉවරනේ මට කැමතියි කියලා. බෝර අඬ කියනවා මං කොහොමද එහෙම දෙයක් මෙතන කියන්නේ? අපි ඉන්නේ පොදු තැනකනේ කියලා. එතකොටම වුන්හෝ කියනවා මං ඔයත් එක්ක ඉන්නකොට ගොඩක් සතුටින් හිටියේ. මං ඔයාට කැමතියි නා බෝර කියලා මෙයා කෑ ගහලා කියනවා. ඒකම බෝරත් කියනවා මං ඔයාට කැමතියි කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවෙම ට්‍රේන් එකක් එනවා. වුන්හෝ කියනවා ඔයා මොකද්ද කිව්වේ? මට හරියට ඇහුන්නේ නැහැ කියලා. බෝර කෑ ගහලා කියනවා මම ඔයාට කැමතියි. මම ඔයාට ගොඩක් කැමතියි කියලා. වුන්හෝ ගොඩක් දුකෙන් බෝරව ඇවිල්ලා බදා ගන්නවා. මෙයා කියනවා ටික කලක් ඉවසන් ඉන්න. මං අනිවාර්යෙන්ම ඔයා ගාවට එනවා. ඒත් දැන් යන්න වෙනවා කියලා බෝරගේ කඳුළු පියදලා මෙයා කෝච්චියට ගිහිල්ලා නගිනවා. කෝච්චිය යනවත් එක්කම වුන්නොත් කෝච්චිය ඇතුළට වෙලා අඬන්න පටන් ගන්නවා. එයා බෝර ඉස්සරහා ඇඬුවේ නැති වුණාට කෝච්චියට නැග්ගට පස්සේ හොඳටම අඬනවා. ඉස්කෝලේදී මෙයාලා කරපු Letter to the 21st Century කියන වීඩියෝ එක දාලා ළමයි ඔක්කොටම පෙන්නනවා. වීඩියෝ එක පෙන්නන අතරතුර යුන්ජිනු යොන්දොයි යාළු වෙනවා. බෝර ඉස්කෝලේ තියෙන කම්පියුටරෙන් මේල් එකට ගිහිල්ලා බැලුවම වුන්හෝ මේල් එකක් එවලා කියලා දකිනවා. මෙයා ගොඩක් සතුටු වෙනවා. වුන්හෝ කියලා තියෙනවා දැනට නම් මෙහෙ ගොඩක් හොඳයි. මම ගොඩක් වෙලාවට මල්ලිත් එක්ක ඉන්නේ. මං ඔයාට ඉක්මනට මේල් එකක් දාන්නම්කෝ කියලා වුන්හෝ ලියලා තියෙනවා. මේගොල්ලෝ රෑ එළියට ගිහිල්ලා කනකොට නාබෝරට කෑම හිර වෙනවා. යුන්ජුනේ යොන්දොයි දෙන්නම පුළුවන් තරම් ඉක්මනට නාබෝර කැමතිම බීම් එකේ නම කියනවා. දෙන්නම නාබෝර ගැන හැම දෙයක්ම දන්නවා කියලා තමයි පෙන්වන්නේ. 2000 අලුත් අවුරුද්ද ලබනවා. බෝරගේ පවුලේ අය සාලෙට වෙලා අවුරුද්ද සමරද්දී බෝර කාමරයට වෙලා වුන්හෝ යපු මේල් එක කියවනවා. මෙයා වුන්හෝගේ ප්ලම්ස් ගහත් බලන්න යනවා. මෙයා ගොඩක් උනන්දුවෙන් ඉස්කෝලේ අන්තිම විභාගෙට මුහුණ දෙනවා. මොකද වුන්හෝ කියලා තියෙනවා ජර්නලිසම් and බ්‍රෝඩ්කාස්ටිං කියන විෂයෙන් එයා සෝල්වල යුනිවර්සිටි එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් බෝරගේ අරමුණ වෙන්නේත් කොහොම හරි හොඳට ලකුණු අරගෙන සෝල්වලට යන එක තමයි. ඉතින් බෝරගේ රිසල්ට් එක ආවම දැනගන්නවා බෝර සෝල්වල කොලෙජ් එකකට තේරිලා කියලා. යොන්ද වගේම ගෙදර අයත් ගොඩක් සතුටු වෙනවා. ඒත් බෝර මේල් චෙක් කරාම වුන්හොකින් කිසිම රිප්ලයි එකක් නැහැ කියලා දකිනවා. මෙයා වුන්හොට ආයි මේල් එකක් දානවා ඔයා හොඳින් නේද? මං ඔයාගෙන් රිප්ලයි එකක් එනකම් බලන් ඉන්නවා කියලා. මෙයා ෆෝන් බූත් වලට ගිහිල්ලත් වුන්හොට කෝල් ගන්නවා. ඒත් වුන්හොගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. බෝර කියනවා මං ගොඩක් බලාගෙන හිටියා. හැබැයි වුන්හොගෙන් කවදාකවත් පණිවිඩයක් ආවේ නැහැ කියලා. බෝර සෝල්වල කොලෙජ් එකට යන්න පිටත් වෙනවා. අම්මයි තාත්තයි මෙයාව දුකෙන් සෝල්වලට පිටත් කරලා යවනවා. සෝල්වල කොලෙජ් එකේ මෙයාත් එක්ක යොන්දොත් ඉන්නවා. කොලෙජ් එකේ සතුටින් හිටියත් මෙයාට වුන්හව නම් මතක් වෙනවා. ඊට පස්සේ පෙන්නනවා මෙයා යොන්දොත් එක්ක කතා කර කර ඉන්නවා. යොන්දෝ කියනවා මේක නම් සීරියස් ගන්න. මෙයා කැමති කිව්වොත් ආයෙත් හම්බ වෙන්න. බෝර මේ ඇවිල්ලා තියෙන ඩේට් එකකට. පිරිමි ළමෙක්ව හම්බ වෙන්න. ඒ පිරිමි ළමයා මෙයා ගාවට ඇවිල්ලා වාඩි වෙලා පරක්කුණාට සමා වෙන්න කියලා කියනවා. බෝර එයාව හඳුන්වලා දෙනවා. මේ පිරිමි ළමයා කියනවා ඔයාට තියෙන ලස්සන නමක් නේ. මගේ නම වුන්හෝ. ජොන් වුන්හෝ කියලා කියනවා.
එයාගේ නම කියපු ගමන් බෝරගේ මූණ වෙනස් වෙනවා. ඒ පිරිමි ළමයා කියවගෙන යනවත් එක්කම බෝර එකපාරටම කෑ ගහලා අඬන්න ගන්නවා. බෝර නවත්තන්න නැතුවම කෑ ගහලා අඬනවා. මෙයා පාර දිගෙත් අඬ තමයි එන්නේ. මෙයා එන ගමන් ෆෝන් බූත් එකක් දකිනවා. මෙයා වුන්හොගේ නම්බරයට කෝල් එකක් ගන්නවා. ඒත් ඒ නම්බරේ දැන් වැඩ කරන්නෙම නෑ. මෙයා අඬ කියනවා මම තව නම් බලන් ඉන්නේ. ඔයා මැරුණා කියලා හිතන එක ලේසි. මට පස්සේ කතා කරන්න එපා. මේක හරියන්නේ නෑ. මං ඔයාට තව chances දෙන්නේ. ඒ වගේම මට ඔයාව ආයි මතක් වෙන්නෙත් නෑ. ඔයා ඔහේ ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා මෙයා බැනලා ෆෝන් එක තියනවා. මෙයාගේ පොඩි කාලේ කතාව මෙතනින් ඉවරයි. දැන් පෙන්නන්නේ බෝරගේ ලොකු චරිතේ. මෙයා ආපහු ගෙදරට එනවා. මෙයා තාත්තා කඩේට තමයි මුලින්ම එන්නේ. මෙයා තාත්තට කතා කරත් තාත්තා පේන්නේ නැහැ. ඉතින් මෙයා කඩේට වෙලා ඉඳගෙන ඉන්නවා. එතකොට තමයි දකින්නේ බෝරට ආපු පාසලේ. මේ පාසලේ අතට අරගෙන මෙයා බලනවා. ඒකේ ඉන්විටේෂන් කාඩ් එක බලලා ඒ එක්සිබිෂන් එකට මෙයා යනවා. ඒකේ එක එක වීඩියෝස් එහෙම දාලා තියෙනවා. මෙයා ටික දුරක් බලාගෙන යනකොට මෙයා දකිනවා වොන්න හිටෝප ප්ලම්ස් ගහේ වීඩියෝ එකක් තියෙනවා. බෝරා ඒක දිහා ආසාවෙන් බලාගෙන ඉන්නකොට දකිනවා ඒ ප්ලම්ස් ගහ යට තිබ්බ පුටුව ළඟ වීඩියෝ එකේ ගහලා තියෙනවා වුන්හෝ මතක් වෙන්න කියලා. වුන්න ඉපදිච්ච දවසයි මැරිච්ච දවසයි දාලා තියෙනවා. එතකොටම මෙයා ගාවට පිරිමි කෙනෙක් එනවා. එයා මෙයාත් එක්ක කතා කරනවා. මේ තමයි ජෝසප්. මෙයා තමයි බෝරට ඉන්විටේෂන් කාඩ් එක එවලා තියෙන්නේ. මෙයා වුන්හෝගේ මල්ලි. මෙයා බෝරට කියනවා මම මෙහෙට එද්දී මට වුන්හෝ හංගලා තිබ්බ පාසලයක් හම්බුණා. ඒ පාසලේට අවුරුදු 15කටත් වැඩි. මං හිතන්නේ එයා මැරෙන්නත් කලින් හංගපු එකක්. ඒකේ තිබ්බ ටේප් එකක්. මට පුදුමත් හිතුණා. එයා ටේප් එකක් හංගලා කියලා දැක්කම. ඒත් ඒක යාට විශේෂ ඇති. ඒ හින්දා තමයි මං ඔයාට ඒක ලැබෙන්න සැලසුවේ. ඔයාව හම්බ වෙන්න ඕනේ නිසා තමයි එක්සිබිෂන් එකත් ලෑස්ති කරේ. මං ආව අපහසුතාවයටපත් කරා නම් ඇත්තටම සමා වෙන්න කියලා ජෝසප් කියනවා. බෝරා කියනවා නැහැ. ඔයා ඉන්විටේෂන් එක යොපු එක ගොඩක් ලොකු දෙයක්. නැත්තම් මං තාමත් තරහින් ඉන්නේ. දැනගෙන හිටියේ නැත්තම් දිගටම තරහින් ඉඳී කියලා කියනවා. ජෝසප් මෙයාට කියනවා ඇත්තටම මාත් ඔයත් එක තරහින් හිටියේ. එයා ඔයාව හම්බ වෙන්න කොරියාවට එන්න ඕනි කියලා කියද්දි. මම මේ එක්සිබිෂන් එකට දැම්මෙත් වුන්හෝ කැමති දේවල්. එතකොට තමයි තේරුනේ වුන්හොට ඇත්තටම ඕනේ උනේ ඔයාව කියලා. ඒකයි ඔයාට කියන්න ඕනි කියලා හිතුවේ. මේවා බැලුවම තමයි තේරෙන්නේ එයා ඔයත් එක්ක ඉන්නකොට කොච්චර සතුටින්ද කියලා. එයා කොච්චර ඔයා ගැන හිතනවද කියලා. ඒ වීඩියෝ එක බැලුවම තේරුණා වුන්හොගේ කෙටි ජීවිත කාලේ ඔයත් එක්ක තමයි සතුටින්ම ඉඳලා තියෙන්නේ කියලා. ඒ හින්දා මට ඔයාට ස්තුති කරන්න ඕන වුණා. එයාව මතක තියාගෙන හිටියට කියලා කියනවා. බෝරා කියනවා මං කොහොමද වුන්හෝව අමතක කරන්න කියලා. බෝරා ගෙදර යනවා. එයා තාත්තට කඩේ තියෙන ටේප් ටික එළියට දාන්න උදව් කරනවා. තාත්තා කියනවා මම මේ ටික විකුණනවා කියලා. ඉස්සර නම් හැමෝම මේව බලන්න උනන්දුයි. ඒ කාලේ ඔයත් හොරකම් කරගෙන ගියානේ. මම දන්නේ නැහැ කියලාද හිතන්නේ කියලා තාත්තා කියනවා. මෙයාලා අලුත් ගේකට යන්න හදන්නේ. මේ ගේ විකුණලා දාලා. බෝරා මේ වෙලාවේ තාත්තගෙන් අහනවා VCR එකක් තියනවද කියලා. එයාට අර වුන්හොගේ ටේප් එක බලන්න. මෙයා තාත්තගේ පරණ VCR එක අරගෙන සුද්ධ කළා ටේප් එක දාලා බලනවා. ඒ වීඩියෝ එකේ තියෙනවා මෙයා කොරියාවට ආපු ගමන් මෙයා හියුන්ජින්ව වීඩියෝ කළා. වුන්හෝ කොරියාවට ආපු ගමන් එක එක තැන් වීඩියෝ කරපු ඒවා. මෙයාගේ ප්ලම්ස් ගහ වීඩියෝ කළා. ඒ වගේම නාබෝරව එක එක තැන්වලදී වීඩියෝ කරපු ඒවා මේ ටේප් එකේ තියෙනවා. නාබෝර කරන ඔක්කොම පිස්සු වැඩ ටික මේ ටේප් එකේ වීඩියෝ වෙලා. මෙයාගේ ඉස්කෝලේ විදුහල්පති ගුරුවරු ඒ වගේම ඉස්කෝලේ යාළුවන්වත් මෙයා වීඩියෝ කළා. ඒ විතරක් නෙමෙයි. වුන්හෝ එයා නිව්සීලන්ඩ් ගියාට පස්සේ එයාගේ මල්ලිවත් වීඩියෝ කළා. මෙයා මල්ලිට වීඩියෝ එකේ කියනවා මං කියන දේ අහන්න ඕනි කියලා. මල්ලි හැබැයි අඬනවා. ඔයා යන්න එපා නාබෝරව බලන්න කියලා. වුන්හෝ මල්ලිට කියනවා බෝරා යාට වැඩි මල් ඔහොම කතා කරන්න එපා කියලා. මල්ලි මෙයා බදාගෙන කියනවා ඒත්වා කොරියාවට යනවනි කියලා. වුන්හෝ කියනවා මං ඔයාට වීඩියෝ ගේම්ස් ගේන්නම් කියලා. මෙයා ජෝසප්ව කැමති කරවගෙන බෝරට අවුරුද්දට සුබ පතන්න කියලා කියනවා. ජෝසප් අකමැත්තෙන් සුබ පතනකොට ඔහොම නෙමෙයි කැමැත්තෙන් සුබ පතන්න කියලා කියනවා. එතකොට මල්ලි කෑ ගහලා කියනවා ඔයා දන්නවද මෙයා කැමති ගෑනු ළමයා ගොඩක් ලස්සනයි කියලා මල්ලි එතනින් දුවනවා. වුන්හෝ කැමරාව ළඟට ඇවිල්ලා good morning මේ තමයි 21 වෙනි සියවස. මම අද උදේ පාන්දර 4ට නැගිට්ටේ ඔයාට මේක පෙන්වන්න. කොරියාවේ වෙලාවෙන් නම් පාන්දර 2යි. ඔයා දැන්ටමත් නිදි ඇති. තව ටිකක් ඉවසන් ඉන්න මං ඔයාව බලන්න එනවා. එතකොට 21 වෙනි සියවසේ තවත් ලස්සන වෙයි කියලා වුන්හෝ කියලා තියෙනවා. වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. බෝරා ඒ වීඩියෝ එක බලලා hina වෙන ගමන් අඬනවා. ඉතින් මේ ලස්සන කතාව ඉවර වෙන්නේ මේ විදියටයි. ඔයාලට තවත් ලස්සන මූවිස් බලන්න ඕන නම් දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් සුබ දවසක්. Thank you.